හයි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අද මම මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහලිගඟේ ආරම්භයේ සිට අවසානය දක්වා ගමන් කරන විට අපට හම් වෙන විශේෂ ඩෑම්ස් තියෙනවා. ඉතින් මේ කොත්මලේ ඩෑම් එක, ඒ වගේම රන්ටබේ, වික්ටෝරියා, නන්දිනිගල මේ ඩෑම් පිළිබඳ පොඩි අවබෝධයක් ලබා ගන්න තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මයිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා මේ වීඩියෝ එකත් එක්ක මහලිගඟේ ඉහළ සිට ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ තියෙන ප්‍රධාන පෙළේ ජලාශ අතරින් ප්‍රධාන ජලාශය තමයි මේ කොත්මලේ ජලාශය. ඉතින් මේ ඔයාලට පේන්නේ මැප් එකේ කොත්මලේ ජලාශය. ඒ කියන්නේ මේ පහුගිය 2025 නොවැම්බර් 27 වෙනිදා විශාල ඛේදවාචකයකින් මුහුණ කතාබහට ලක් වුණු කොත්මලේ ජලාශය තමයි ඔයා මේ දකින්නේ. ඉතින් මේ මැප් එකේ අනුව මේ කොත්මලේ ජලාශයට ජලය පිරෙන්නටත් ස්ථානයක් තියෙනවා. ඔබ දන්නවා ඕනෑම ජලාශයක ජලය පිරෙන්නට ගංගා ඇලදොල ඒ වගේ දේවල් හේතු වෙනවා. පදනම් කරගෙන තමයි මේ ජලාශ වල ජලය රැස් කරන්නේ. නැත්නම් ජලය කියන්නේ වේල්ලක් බැඳලා අපි ජලය එක් රැස් කරගන්න ස්ථානයක්. ඒතර මේ කොත්මලේ කියන එකත් විශාල කඳුපන්ති දෙකකින් වේල්ලක් බැඳ ජලය එක් රැස් කරගත් ස්ථානයක්. ඒතර ඒක ජලය එක් රැස් කර ගැනීමේදී නැත්නම් තැන්පත් කර ගැනීමේදී රම්බොඩය ප්‍රධාන ශාඛාවක් වෙනවා. ඉතින් මේ රම්බොඩය දිගේ අපි ඉහළට ගියොත් අපිට නිකන් ලස්සන පරිසරයක් බලන්න පුළුවන්. මොකද මේ නුවරඑළිය කඳුපන්තියෙන් ඇදහෙන මේ රම්බොඩය ඉතාමත්ම ලස්සනයි. ඒ වගේම සීත ජල ධාරාවක් තමයි මේකේ ගලාගෙන එන්නේ. ඔයා කවදා හෝ නුවර සිට නුවරඑළියට යන මාර්ගයේ ගමන් කරන විට ඈතින් දිස්සලා ඇති රම්බොඩ දිය ඇල්ල. ඉතින් අපිට ඒකත් මේකේදී මැප් එකේදී මම පෙන්නන්නම්. ඉතින් යන්න වටිනා තැනක්. ඔයාට හැකියාවක් තියෙනවා නම් නුවරින් ඉඳන් නුවරඑළිය යනකොට මේ රම්බොඩය දිය ඇල්ලත් බලාගෙන යන්න. ඉතින් මේ බෝට් පූල් එකට ප්‍රධාන මාර්ගයෙන් නම් පොඩි දුරක් යන්න තියෙන්නේ. ඉතින් මේකේ මේ මැද රම්බොඩ ඇල්ල. ඉතින් මේකේ දැන් බලන්න ගොඩක් ලස්සන views ගොඩක් තියෙනවා. ඒකින්ද තමයි අපේ සංචාරක කර්මාන්තයේ දියුණු වෙන්න මේ ලොකේෂන් ගොඩාක් වැදගත් වෙලා තියෙන්නේ. ඉතින් 2025 නොවැම්බර් 27 වෙනිදා ඇදහැළුණු මේ මහා වර්ෂාවත් සමග මේ වගේ විශාල වශයෙන් ජලය පැමිණියා. ඒ වගේම කඩාගෙන යෑම්, නා යෑම් බොහොමයක් සිදු වුණා. වෙනස් වීම් ගොඩක් මේ වෙනකොට වෙලා තියෙනවා. නමුත් කොහොම නමුත් මේකේ අර මූල් පිහිටීම් ඒ වගේම ඒ ලස්සන හැමම තියෙනවා. ඉතින් ඒ වගේම අපි නැවත කොත්මලේ ජලාශය පැත්තට આવොත් ඒ එක පැත්තක් මං කිව්වා ජලය ලැබෙන. ඊට පස්සේ මේ කොත්මලේ වම් පැත්තට වෙන්න තියෙන ජලාශය ඒක තමයි මට කියන්න ඕන විශේෂයෙන්ම. මොකද ඒකට ජලය ලැබෙන්නේ මේ මම පෙන්නන මාර්ගය, මේ දඟර සහිත මාර්ගයක් යන මොකද්ද මේක කොත්මලේ ඔය. ඉතින් කොත්මලේ ඔයෙන් තමයි මේකට ප්‍රධාන වශයෙන් ජලය සම්පාදනය වෙන්නේ. කොත්මලේ ඔය දිගේ ඉහළට යනකොටත් මේ පේනවනේ ලස්සන ප්‍රදේශ තියෙන්නේ. ඊටමත් දැන් මේකේ මැප් එකේ මේ 2025 නොවැම්බර් 24 කලින් තිබ්බ මැප් එකක්. ඉතින් ඒකෙදි ලස්සන වතුර අඩු හින්දා ගල් බොරළු පර ඔක්කොම පේනවා. ඉතින් මේ තියෙනවා ඔයාලා කවුරුත් දන්න ඉහළ කොත්මලේ ජලාශය තමයි මේවා දකින්නේ. ඉතින් මේ තියෙන්නේ ඉහළ කොත්මලේ ජලාශයේ ඩෑම් එක. මේ මධ්‍යම කඳුකරේ ඉහළ කොත්මලේ ජලාශයේ ඩෑම් එක පිළිබඳ විස්තර අපි හොයලා බලුවොත් එහෙම මේක 2012 තමයි ඕපනින් එක වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ ජල ධාරිතාවයේ පූල් කැපැසිටි එක වෙනවා ඝන මීටර් ලක්ෂ 8ක ධාරිතාවයක් මෙම ඩෑම් එකට නැත්නම් ජලාශයට රඳවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ තියෙන වටපිටාවේ view එක උනත් මාරම ලස්සනයි. ඉතින් හැකියාවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ප්‍රදේශයන් වල සංචාරයක් කරලා මේ ලස්සන view එක ඒ වගේම මේ ලස්සන පරිසරයේ සිරිනරඹන්න. ඉතින් ලංකාවේ ඒ වගේ ලස්සන පරිසරයන් ඉඳලා තමයි මේ හැමෝම මේ නැත්නම් පිටරට සංචාරකයන් අපේ ලංකාවට ඇදී ඇවිල්ලා මේව බලන්න යන්නේ. එතන මේ ඉහළ කොත්මලේ ජලාශයට ජලය ලැබෙනවා අග්‍රාවය හරහා. ඉතින් අග්‍රාවය දිගේ අපි ඉහළට ගියොත් එහෙම මේ ප්‍රදේශයන් කියන්නේ මේ නුවරඑළිය ප්‍රදේශය. ඉතින් මේ නුවරඑළිය ඉහළ කඳුකර ප්‍රදේශයන් වලින් තමයි මේකට ජලය ලැබෙන්නේ. තලව කැලේ, එතකොට කොත්මලේ ඉහළ කොත්මලේ ඔය ප්‍රදේශයන් වලින් ජලය ලැබෙනවා. ඉතින් මේකෙදිත් ලස්සන දිය ඇලි, පොඩි දිය ඇලි වගේ ජල මාමත් මේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මේ තියෙන්නේ හැම ප්‍රදේශයකම ඉහළින් ගංගා ගලනකොට ඉතාම කුඩා ජල ධාරිතාවක් සමග වේගයෙන් පහළට ඇදහැලෙනවා. එම නිසා තමයි ගල් පර මතින් වේගයෙන් ජලාශයට ජලය ගලන්නේ. ඒක තමයි ගංගාවක ස්වභාවය. ඉහළ ප්‍රදේශයන් වලදී ඉතා වේගයෙන් ජලය ගලා යනවා. ඉතින් මේ අපි නැවත මේ කොත්මලේ ජලාශයට යමු. ඒතර මේ කොත්මලේ ජලාශයේ මේ ප්‍රදේශය පේනවා නේද? ඔයාලට මැප් එකෙන් මෙහෙම බලපුවහම විශාල කොත්මලේ ජලාශය විශාල ප්‍රදේශයක්.
ඉතින් කොත්මලේ ඩෑම් එක ගැන කතා කරනකොට සියලු දෙනාගේම ඇහැ යොමු වුණ දිනයක් තමයි 2025 නොවැම්බර් 27 වෙනිදා. මොකද ලංකාවේ විශාල ඛේදවාචකයක් සිදු වුණා. එහිදී හැමෝගේම මාතෘකාවක් බවට පත් වුණා මේ කොත්මලේ ඩෑම් එක. මොකද විශාල වශයෙන් ජල ප්‍රමාණයක් එහි තැන්පත් වීමත් මත ඩෑම් එකෙන් ජලය පිට කිරීමට සිදු වුණා. ඒ නිසා වාහන දොරටු විවර කිරීමට සිදු වුණ නිසා එහි විශාල ජල ප්‍රමාණයත් එක්ක පහළ ප්‍රදේශ යටවීමටත් පත් වුණා. ඉතින් ඔටෝ විවෘත වෙන මෙම ඩෑම් එක සහිත මේ ප්‍රදේශයේ කොත්මලේ ජලාශය නිර්මාණය 1985 තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේකෙදී විශාල ජල ප්‍රමාණයක් පහළ ජල ශාඛා සඳහා ලබා දීම මත මහවැලිගඟේ ජල ප්‍රමාණය ඉතාමත් වේගයෙන් වැඩිවීමකට පත් වුණා. මේ කියන නොවැම්බර් 27 වෙනිදා. එතකොට මේ තියෙන මහවැලිගඟ ගමන් කරන කොත්මලේ ජලය පිටවීමත් සමග නැත්නම් ඩෑම් එකේ පිටවෙන ජලය සමග මහවැලිගඟ ඔතනින් ඔහම ගමන් කරමින් ආරම්භ වෙනවා. ඒ වගේම මේ ඉහළ ප්‍රදේශයන් වල ඉඳන් මහවැලිගඟ එනවා. ඒ කියන්නේ සමනල කන්දේ ඉඳන් ආරම්භ වෙන මේ මහවැලිගඟට එක් ස්ථානයක් වෙනවා මේ කොත්මලේ ඩෑම් එකෙන් ලැබෙන වතුර. ඒක වගේම මේක ගමන් කරනකොට මේ උලපනේ පාලම හරහා ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඔය මේ ලස්සන ප්‍රදේශය බලන්නකොනේ. මේ ගල් තල අතරින් තමයි මේ මහවැලිගඟ ගමන් කරන්නේ. ඉතින් මේ ගඟ දඟල සහිතව මේ පල්ලම් ප්‍රදේශයට බහින නිසා වේගයෙන් දඟර අඩුයි. ඒ කියන්නේ ගඟ දඟර ගහන්නේ තෙන්තල ප්‍රදේශයට යනකොට අපිට ඉදිරියේදී බලන්න පුළුවන් මේ තියෙන ගම්පොළ පාලම හරිය. ඉතින් මේ අර පහුගියදා ඛේදවාචකයත් සමග ඕවා ඔක්කොම යට වුණා. ඒ පොඩි දූපත් එහෙම දැන් නම් තියෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජල ධාරිතාවත් එක්ක ගඟ මැද තිබ්බ කුඩා දූපත් ප්‍රදේශයන් ඒවා ගසාගෙන ගිහිල්ලා දැන් සම්පූර්ණයෙන්ම ගඟ විශාල පළලක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒ බව හොඳටම බලා ගන්න පුළුවන් මේ පේර දෙන්නේ නැත්තම් මේ ගන්නවරු ප්‍රදේශයේ එහෙම සීමා මාලකයේ ගාව එහෙම තිබ්බ පොඩි දූපත් ප්‍රදේශයන්. ඉතින් ඒව හැම දැන් මේ වෙනකොට සියල්ලම ගසාගෙන ගිහිල්ලා ගඟ විශාල පළලක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා හැමෝම දකින්න ඇති වීඩියෝ වලින් පවා මේ ගැටඹේ පන්සල පවා යට වෙන්න තරම් ඉහළට ජල ප්‍රමාණයක් ගඟේ එක ඉතින් කටුකස්තර පාලමේ යට වදින ප්‍රමාණයට එනකන් ජලය ආවා කියන්නේ ඉතින් විශාලම ජල ප්‍රමාණයක්. ඉතින් මේ කටුකස්තර මේ පිඟා ඔයෙන් ජලය එකතු වෙනවා කටුකස්තර හරියට. ඒ කියන්නේ අකුණු පැත්තෙන් අර හැමදාමත් යට වෙනවා වර්ෂාවක් වෙනකොට අකුණු පැත්ත. ඉතින් ඒ ජලය සමගම මේ ඔක්කොම ජලය යනවා පොල්ගොල්ල ඩෑම් එක ප්‍රදේශයට. ඉතින් පොල්ගොල්ල ඩෑම් එක කියන්නේ මේක හැරවුම් ලක්ෂ්‍ය ඩෑම් එකක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. හැරවුම් ලක්ෂ ඩෑම් එකක් ලෙස මේක හඳුන්වන්නට හේතුව තමයි මේ ඩෑම් එකෙන් එක්රැස් කරන ජලයෙන් කොටසක් උකුල ප්‍රදේශයට හරවලා යවනවා. ඒ නිසා තමයි මේ හැරවුම් ලක්ෂ ඩෑම් එකක්. ඉතින් මේ තියෙන ඩෑම් එක පොල්ගොල්ල ඩෑම් එක දකින්න ලැබෙන විදිය. ඉතින් මේ පොල්ගොල්ල ඩෑම් එක ගැන කිව්වොත් එහෙම මේකේ ලොකේෂන් එක පොල්ගොල්ල විදියට සඳහන් වෙන්නේ. ඉතින් ඕපනින් ඩේට් එක 1976 ජූලි මාසයේ තමයි මේ ඕපනින් ඩේට් එක විදියට සඳහන් වෙන්නේ. ඒ වගේම මේකේ ජල ධාරිතාවය නැත්තම් සම්පූර්ණ ටෝටල් කැපැසිටි එක විදිහට අපිට දකින්න පුළුවන් පොල්ගොල්ල ඩෑම් එකකින් පිට කරන එක්රැස් කර ගන්නවා ඝන මීටර් 41 ලක්ෂයක ජල ධාරිතාවයක් මේ පොල්ගොල්ල ඩෑම් එකකින් තැන්පත් කර ගන්නවා. ඒ වගේම මේකේ ඩෑම් එකකින් පිට කරන වතුර මේ පහළ ප්‍රදේශයන් වලට ගිහිල්ලා මේ පෙන්눔 කරන වික්ටෝරියා ජලාශයට එකතු වෙනවා. ඉතින් මේ වික්ටෝරියා ජලාශය ඉහළ ආකාශයෙන් නැත්තම් මැප් එක හරහා අපි බලපුවහම පේන ලක්ෂණයක් තමයි. ඉතින් වික්ටෝරියා ජලාශයට ඒ පොල්ගොල්ල ඩෑම් එකෙන් වගේම අනිකුත් අතුගංගා ජලාශ වලින් ජලය ලැබෙන. ඉතින් මේ තියෙන්නේ මේ ජලාශයක මේ උල වගේ ප්‍රදේශයක් භූමි ප්‍රදේශයට වන්නට තියෙන්නේ. ඒ කියන්නේ මේ මැප් එකෙන් බලපුවහම පේනවා වලට උල වගේ ප්‍රදේශය. ඒ ප්‍රදේශයන් වලින් පොඩි අතුගංගා නැත්තම් ගංගා හැලදොල වලින් ජලය එකතු වෙන තැන තමයි තියෙන්නේ. ඉතින් කඳු කොටවල නිම්න ප්‍රදේශයන් හරහා තමයි ජලය එක්රැස් වෙන්නේ ජලාශයකට. ඒ නිසා තමයි නිම්න එකතු කරලා නිම්නයක් දෙපැත්තෙන් එකතු වෙන තැනකින් වේලක් බැඳලා ජලය එක්රැස් කරගෙන මේ ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ. මේ තියෙන වික්ටෝරියා ජල ඩෑම් එක. ඉතින් මේ තියෙන වික්ටෝරියා ජලාශය ඩෑම් එක. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි දෙයාරුක්කු ක්‍රමයට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක ඕපනින් ඩේට් එක 1985 අප්‍රේල් 14. ඉතින් මේ දෙයාරුක්කු ක්‍රමය කියන්නේ මේක ඔයාලා බලපුවහම පේනවා මේ ආරුක්කක් වගේ. ඒ වගේම පහළ ප්‍රදේශයට
ඩෑම් එකේ තියෙන ආරූක්කෝක හැඩයෙන්. ඉතින් මේක මෙහි සම්පූර්ණ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 722 ධාරිතාවයක් මේකට දරා ගැනීම හැකියාව තියෙනවා. මේ ඩෑම් එක ළඟට ගිහින් බලන්න මේකේ ඩෑම් එකේ කොටු විදිහට තමයි මේ විශාල වශයෙන් ඩෑම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කොටු විදිහට හදන්න හේතුව කියලා කියන්නේ ඒ කට්ටිය මේ පීඩනය දරා ගැනීමේ හැකියාව ඇති වෙන්න තමයි තියෙන්නේ. ඔටෝ ඕපන් වෙන මෙම ඩෑම් එකේ ජලාශයෙන් වතුර පිටවීමත් සමග මේ ජලය එකතු වෙනවා රන්දනිකල ජලාශයට. ඉතින් මේ තියෙන රන්දනිකල ජලාශයේ ඩෑම් එක. ඉතින් ඔයාලා බදුල්ල නුවර මාර්ගය යනකොට රන්දනිකල ඩෑම් එක ආසන්නයෙන් බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන රන්දනිකල ජලාශය නැත්නම් ඩෑම් එක. ඉතින් ඒකේ ඕපනින් වර්ෂය විදිහට තියෙන්නේ 1986 වර්ෂය. ඒ වගේම මෙහි විශාල කැපැසිටි එකක් තියෙනවා. මෙහි පුල් කැපැසිටි එක ලෙස මිලියන 861ක ඝන මීටර් මිලියන 861ක ජල ධාරිතාවක් අඳවා ගැනීම හැකියාව තියෙනවා මේ රන්දනිකල. ඉතින් රන්දනිකල ඩෑම් එකෙන් පිටවෙන ජලය ඒ හා සමානවම ඒ ආසන්නයෙන් ඇති රන්ටබේ ජලාශයට තමයි යන්නේ. මේ දෙක එක ළඟ තියෙන මේ සාමාන්‍ය මැප් එකෙන් මෙහෙම බැලුවොත් මේ පේනවනේ. මේ ඩෑම් එකකින් යනවත් එක්කම අනිත් ඒවාට සාපේක්ෂව මේක ටක් ගාලා ඊළඟට රන්ටබේ ඩෑම් එකට තමයි යන්නේ. ඉතින් මෙතෙන්දී රන්ටබේ ඩෑම් එකත් එක්ක මෙතනින් වෙන් වෙනවා ඌව පළාත සහ මධ්‍යම පළාත වෙන් වෙන ප්‍රදේශයත් මේ ජල පෝෂක ප්‍රදේශයෙන් තමයි වෙන් කරලා තියෙන්නේ. එතනින් එහාට ජලය ගලාගෙන යන්නේ තැනිතර ප්‍රදේශයකට වගේ ප්‍රදේශයකට තමයි මෙතනින් එහාට ජලය යන්නේ. මොකද කඳුකර ප්‍රදේශයෙන් පහළ ප්‍රදේශයට තමයි ජලය ගලාගෙන යන තැන් සිට 1990 මැයි මාසයේ ඕපනින් ඩේට් එකේදී සඳහන් වෙන මේ රන්ටබේ ඩෑම් එකේ සම්පූර්ණ කැපැසිටි එක ඝන මීටර් මිලියන 21ක් විදිහට තමයි සටහන් වෙන්නේ. එතකොට මේ ඔන්න ජලය මහවැලි ගඟ ගලාගෙන යනවා. දැන් කඳුකර ප්‍රදේශයෙන් පහළ ප්‍රදේශයේ තමයි දැන් ගලාගෙන යන්නේ. මොකද අපි දන්න ලංකාව තියෙන වෙරළබඩ තැන්න අභ්‍යන්තර තැනිතර සහ මධ්‍යම කඳුකරය කියලා. මේ මධ්‍යම කඳුකරයෙන් මේ දැන් තියෙන අභ්‍යන්තර තැනිතර ප්‍රදේශයේ ගඟ ගලාගෙන යන විදිය. එතකොට අභ්‍යන්තර කඳුකර ප්‍රදේශයේදී අභ්‍යන්තර තැනිතර ප්‍රදේශයේදී කඳු අඩු නිසා ගංගාව දඟල ලක්ෂණ වැඩි. මේ වෙරළාශ්‍රිත වෙනකොට වෙරළබඩ තැන්නට එනකොට ගඟ සම්පූර්ණයෙන් දඟල සහිතයි. ඒ වගේම මේ පේන ඇති එක තැන් වලින් ගිහින් නැවතත් එකින් එකට සම්බන්ධ වෙලා මේ ත්‍රිකුණාමල බොක්ක ප්‍රදේශයෙන් මුහුදට වැටෙනවා. ඉතින් Google Map එකෙන් ඔයාලා මේ දැක්ක දේවල් ඔයාලා සැබෑ දෑසින් දැකලා ඇති කියලා මම අනිවාර්යෙන් විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේක බලන්න මොන තැන් විශේෂයෙන් ගොඩක් තියෙනවා මහල්ලි ගඟේ. ඒ වගේම අපිට දැන් මේ වෙනකොට භූගෝලීය පිහිටීම් වෙනස් වෙලා ගොඩක් වෙනස් වීම් දකින්න ලැබෙනවා. ඉතින් මේ දේවල් ඇත්තටම නැරඹිය යුතු ස්ථාන, නැරඹිය යුතු තැන් නේ ලංකාව පිළිබඳ අපි දැනුවත් විය යුතු තැන්. ඉතින් මේ දේවල් පුළුවන් හැම අවස්ථාවකම ගිහිල්ලා සියසින් දැකලා විඳින්න ඒ වගේම මේවා ඉදිරි පරම්පරාවෙන් ආරක්ෂා කරන්නත් ඕනේ. ඔන්නවට අද හොඳ අවබෝධයක් හින්දා කොත්මල ඩෑම් එක, වික්ටෝරියා, රන්දනිකල, රන්ටබේ මේ ඩෑම් ඔක්කොගෙම එකින් එක තියෙන සම්බන්ධතාවය මේ වීඩියෝ එකෙන් හොඳටම තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අපි තවත් මේ වගේ ගඟ දිගේ වැඩසටහනක් එක්ක නැවත හමු වෙමු. බයි.